ඒතර ශුද්‍ර ජීවීන් කියලා කියන්නේ කර්මාන්තකරණයේදී ලොකු සම්පතක්. අර මල්ටි බිලියන් ඉන්ඩස්ට්‍රීස් ළමයි. අවසනාවට ලංකාවේ ළමයි ඔක්කොටම ඕන ඩොක්ටර්ස්ලා වෙන්න. යාළුවා පශු වෛද්‍යවරයා, ඔයා කිරිගවයා, හෝල්ස්ටේන් ෆ්‍රීසියන් හරි ඔය වගේ ප්‍රභේද ගෙනල්ලා ඒ දේශීය වැසියන් මුහුම් කරනවා ඒ විදේශීය වස්සන් නෙමෙයි මොකද. ඒතර ශුද්‍ර ජීවීන් කියලා කියන්නේ කර්මාන්තකරණයේදී ලොකු සම්පතක්. උද වාණිජමය කර්මාන්ත කරන්න යනකොට ළමයි මිනිස්සු දාලා වැඩ කරන්න ගිහපම හරි අමාරුයි. හරි ඒ හියුමන් රිසෝස් මැනේජ්මන්ට් කියන එක හරි අමාරු වැඩක්. ඒක නෙවෙයි හැම කම්පැනි එකකම වෙනම මේ HR ඩිපාර්ට්මන්ට් එකක් තියෙන ටිකක් ලොකු ආයතනයක් ගත්තොත්. මොකද ඒ ඉන්න සේවක මණ්ඩලය හරියට හසුරුවා ගැනීම හරි අමාරුයි. මොකද ඒක ට්‍රැක් අවුට් නේ. මේ කියන එක මේ මතක නැහැ. එහෙමනේ වෙන්නේ. ඉතින් ඒකින්ද අර ට්‍රක් එකේ තියාගන්න එතන වැඩ පිළිලක් තියෙන්න ඕන. ඉතින් ශුද්‍ර ජීවීන් පාවිච්චි කරපුවා උන් ට්‍රක් පයින් ඉන්නේ නැහැ. උන් හැමදාම එකම ට්‍රක් එකේ තමයි ඉන්නේ. සහ ඉතින් උන් උද්ඝෝෂණ කරන්නේ. හරි වෘත්තීය සංගම් හදාගන්නේ. ඉතින් එහෙමම අර නිෂ්පාදන පිරිවැය ප්‍රොඩක්ෂන් කොස්ට් එක අඩු කරගන්න පුළුවන් ශුද්‍ර ජීවීන් පාවිච්චි කරලා කර්මාන්ත කිරීම මගින්. හරි? ඒක අර වාණිජමය ලෙස නැත්නම් රසායනික ලෙස කිමිකල් ඉන්ඩස්ට්‍රි එකක් විදිහට ඕවා කරන්න ගියොත් ලොකු වියදමක් යනවා. ශුද්‍ර ජීවීන් අපිට ලාභෙට ඔය අමුද්‍රව්‍ය අපිට වැදගත් ඵල බවට ප්‍රතිජීවක වෙන්න පුළුවන්. කිරි නිෂ්පාදන වෙන්න පුළුවන්, චීස් වගේ නිෂ්පාදන වෙන්න පුළුවන්. ඒවා උන් ලාභෙට කියන්නේ උන් ඉතින් එහෙම පඩියක් ගන්නෙත් නැහැ. හරි? ශුද්‍ර ජීවි කර්මාන්ත. ඒ අනාගතේ මොන යොමු වෙන්න හොඳ ක්ෂේත්‍රයක්. මං කියන්නේ ඇල්කොහොල් එක විතරක් නෙමෙයි හරිද? ඒ තව කර්මාන්ත ගොඩාක් තියෙනවා ශුද්‍ර ජීවීන් භාවිතා කරලා කරන. ඒව ඇවිල්ලා ඉතින් අර මල්ටි බිලියන් ඉන්ඩස්ට්‍රීස් ළමයි. අවසනාවට ලංකාවේ ළමයි ඔක්කොටම ඕන ඩොක්ටර්ස්ලා වෙන්න. අර කර්මාන්තයක් ඉගෙන ගන්න. දැන් කියන්නේ ඔයා මයික්‍රෝබයොලොජි වගේ ඩිග්‍රී එකක් කරලා ඔයා ඒ පැත්තෙන් ඉන්ඩස්ට්‍රි එකක් ඩෙවලොප් කරනවා මොනවා හරි. එහෙම තමයි ඉතින් රටක් දියුණු වෙන්න ඕන. අනික ඒ ඉන්කම් ළමයි මේ ඒවත් එක්ක ගත්තාම නිකන් ඩොක්ටර්ස්ලා හිඟන්නවා වගේ. එහෙම ඉන්කම් එක ගත්තාම. ඉතින් එහෙම ගත්තාම අර අපි මේ ඩයිවර්සිෆයි වෙන්න ඕන අපේ ළමයිත්. ඔක්කොම ඩොක්ටර්ස්ලා වෙන්න යන්න එපා. ලෙඩ කෝ ඊට පස්සේ. ඔයාලා කීප දෙනෙක් ලෙඩ වෙන්නත් ඕන. මම කියන්නේ අර ඒක එක පැතිවලට විවිධාංගීකරණය වෙන එක හොඳයි. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් එහෙම මේ මම දැන් සමහර විටන් බලන්න මම මෙඩිසින් ඩිමෝටිවේට් කරනවා කියලා එහෙම එකක් නෙමෙයි. නමුත් අර යථාර්ථය කියන්නේ ඉතින් අපි වැරදි ට්‍රැක් එකකනේ මේ අවුරුදු ගාණක් ළමයි ඇවිල්ලා තියෙන්නේ. මෙඩිසින් ඉන්ජිනියරින් කියන ට්‍රැක් එකේම දුවන ගතියක් නේ තියෙන්නේ. හැබැයි ඊට වඩා ලෝකය වෙනස් ඉතින් එන්න වෙනස් වෙනවා. AI තාක්ෂණය එනවා. ඒවත් එක්ක සමහර වෘත්තීන් රිප්ලේස් වෙනවා. අලුත් අවස්ථා හැදෙනවා. ඉතින් එහෙම ඒකත් එක්ක ගැලපෙන්න ඕන ළමයි. නැත්තම් මොකක් හරි උපාධියක් අරගෙන දැන් අපේ උපාධි වලට රස්සා නැති වෙන්නේ නැහැ. හැබැයි දැන් අපි හිතමු කලාව වගේ උපාධි හිතන්නේ ඒව අරගෙන ඉතින් අර කෙලින්ම උපාධිය ගත්තා. එහෙම ගිහිල්ලා සමාජිකත්වයට ගන්න මොකේද? රැකියා විරහිත උපාධිධාරී සංගමේ. අද කොන්වොකේෂන් එක හෙට ගිහිල්ලා ගන්නවා සමාජිකත්වයේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමේ. ඊට පස්සේ පිකට් කරනවා. ඉතින් එහෙම බෑ. මොකක් හරි ඩිමාන්ඩ් එකක් තියෙන ස්කිල් එකක් Taman ඩෙවලොප් කරගන්න ඕන. ඩිමාන්ඩ් එකක් තියෙන ස්කිල් එකක් ඩෙවලොප් කරගන්න ඕන. ඩිමාන්ඩ් එකක් නැති මොකක් හරි එකක් අරගත්ත කියලා ඔයාට ඊට පස්සේ මේ රජයටවත් බලපෑම් කරන එක වැරදීනේ අපිට රස්සා දෙන්න කියලා. නිදහස් අධ්‍යාපනයක් දීලා රස්සාත් දෙන්න කියලා රජයට බලපෑම් කරන එක අසාධාරණයි. අපි දැනගන්න ඕනේ ඊට පස්සේ මොන හරි වෘත්තියක් නිපුණතාවයක් හදාගෙන ඒ ක්ෂේත්‍රයක් ඩෙවලොප් කරන්න. ඒකින්ද දැන් හොඳ උපාධි තියෙනවා. දැන් මයික්‍රෝබයොලොජි කියන්නේ ඒ වගේ හොඳ උපාධියක්. අප්ලයිඩ් බයොලොජි කියන්නේ හොඳ උපාධියක්. ඒවල විවිධ කර්මාන්ත සඳහා අවශ්‍ය ජීවවිද්‍යා දැනුම. දැන් ඉස්සු කර්මාන්තේ වෙන්න පුළුවන්. විසිතුරු මත්ස්‍ය වගාව වෙන්න පුළුවන්. ඉතින් ඒවල ළමයි ඉන්කම් ගත්තාම මම කිව්වේ මේ වෛද්‍යවරයෙක් කියන්නේ යාචකයෙක් වගේ කියලා. ඒ වගේ ඉන්ඩස්ට්‍රි එක ඕන කෙනෙක්
ගේ ඉන්කම් කියන එක ඔයාලා හිතනට වඩා ගොඩාක් වැඩි ඉන්කම් එකක්. ඔයා මොකක් හරි ඔය ශාක වලින් මොන හරි ප්‍රොඩක්ට් එකක් හදලා එක්ස්පෝර්ට් කරනවා. වැඩි ඕනේ නැහැ තැඹිලි කියලා හිතන්නකෝ. ශ්‍රී ලංකා මානසිකත්වයේදී ඔය හරි. මේ තැඹිලි කියලා හිතන්නකෝ. හරි විදිහට තැඹිලි කියන ඩ්‍රින්ක් එක අපිට එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. අපේ තැඹිලි රසයි හරි. එක එක රටවල් වල තැඹිලි තියෙනවනේ. තායිලන්ඩ් වෙන්න පුළුවන්. එක එක පැතිවලින් පිලිපීන් වෙන්න පුළුවන්. ඒ තැඹිලි වලට වඩා ශ්‍රී ලංකා තැඹිලි රසයි. එහෙම තියෙනවා. ඉතින් ඒවා රීජනල් ඩිෆරන්සස් තියෙනවා. ඒකින්ද හරියට මේක ග්ලෝබල් මාකට් එකට ගෙනියන්න පුළුවන් නම් ඔයා ඇවිල්ලා නිකන් මේ ලෝක ධනවතෙක් වෙනවා. දැන් අපි නිකන් තැඹිලි බිස්නස් කිව්වම අපිට මතක් වෙන්නේ තැඹිලි වල්ලක් ඔළුවේ තියාගෙන හරිද? බයිසිකලයක් පැදගෙන තැඹිලි කියන ඩයල් එකන්නේ. එහෙම නෙමෙයි. ඉතින් මේක ඔයා ඒක නෙක්ස්ට් ලෙවල් එකට ගන්න ඕන. ඒකින්ද මේ අලුත් පරම්පරාව විදිහට මම නම් ඔයාලට කියන්නේ ඔය එකම අම්මලා තාත්තලා දන්නේ නැහනේ ඇත්තටම හුඟක් දුරට යාලා පරණ ලෝකයකනේ ජීවත් වෙන්නේ තාමත්. ඒක ඇතුලේ ඔයාලත් අතරමං වෙන්න එපා. ඔයාලා හොයන්න මේ තමන්ට යන්න පුළුවන් හොඳ ක්ෂේත්‍ර ගිහිල්ලා ඒ වලින් ඒක ඩෙවලොප් කරන්න. ඉන්ඩස්ට්‍රි එකක් නැත්තම් ඒක ඩෙවලොප් කරගෙන යන්න. ලංකාවේ එහෙම තැඹිලි එක්ස්පෝර්ට් වෙන්නේ නැත්තම් හරියට ඔයා ඒක පටන් ගන්න. අන්න ඒ විදිහට ආවොත් හැමෝම දියුණු වෙනවා. රටත් දියුණු වෙනවා. හරි. දැන් තවත් ඒ වගේ ඊටාම වැදගත් නිෂ්පාදනයක් වෙයි මම ඊළඟට මේ පෙන්නන්නේ. කිරි කර්මාන්තය. හරි? කිරි කර්මාන්තය කියන්නේ ලංකාවේ නගා සිටුවිය යුතු කර්මාන්තයක්. අපි බොන්නේ පිටිකිරිනේ ළමයි. පිටිකිරි හෝ කිරි පිටි හෝ whatever. හරි? ඒක මොකද්ද කිරි පිටිද පිටිකිරිද? දෙකම එකයිනේ. ඉතින් අපි මහ පිස්සු වැඩනේ කරන්නේ. නේ? අර ඕකේ හොඳ ප්‍රොඩක්ට් එක දියර කිරිනේ ළමයි. දැන් නවසීලන්තයෙන් අපිට කිරි පිටි එව්වන්ට උන් ඔය පිටි දිය කර බොන්නේ නැහැ. උන් බොන්නේ දියර කිරි එක. ඉතින් ලංකාවේ දියර කිරි කර්මාන්තය එහෙම් පිටින්ම නගා සිටවන්න තියෙන කර්මාන්තය. ඩිමාන්ඩ් එකට සප්ලයි එක නැහැනේ. අපි තියෙන්නේ බොහොම අඹේවෙල වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ පැලවත්ත වෙන්න පුළුවන්. එහෙම සුළු දේශීය කර්මාන්ත ආයතන කීපයක් නේ තියෙන්නේ. ඒ කට්ටියට මේ ලංකාවේ ඩිමාන්ඩ් එකෙන් මම දැන් 120ක් 25ක්වත් සප්ලයි කරගන්න බෑ. يعني ප්‍රොඩක්ට් එක තියනවා නම් ගන්න ඕන තරම් මිනිස්සු වෙනවා. අපිට දැන් ඔයාට දියර කිරි බොන්න ඕන නම් එහෙම ලේසියෙන් ගන්නත් නෑනේ. තියෙන්නේ මොකක් හරි අර පැස්ටරයිස් මිල්ක් එක හරි එහෙමනේ යන්නේ ගොඩක්ම අර ෆ්‍රෙෂ් මිල්ක් එක තමයි ඉතින් ඕකේ මේ පෝෂදායි වෙන්නේ. නිත් ඒවලට වඩා ඔය කල් කිරි එහෙම වල බොනව නේද ආසාවෙන්. ඒවල ටිකක් හොඳයි ගුණයක් තියෙනවා නෑ කියන්නේ නෑ. ඒක ළමයි අර ඊටාම ඉහළ උෂ්ණත්වයකට රත් කරනවනේ. දැන් ඔයාලා ඔය කල් කිරි බොනවනේ අර බෝතලේ තියෙන. ඒ බොන්නේ නැද්ද? මොනවද බොන්නේ නං? Sun Crush. මොනවද එහෙම එකක් තියෙනවනේ මම නම් මතක නෑ මම බිල නෑ ඒක. මම දකින්න ළමයි බොනවා ඒවා. මම බලන ළමයි මොනවද බොන්නේ කියලා. හරිද? ඒක තියෙනනේ මොකක් හරි ඔයාලා නිතර බොන එකක්. ඉතින් ඒවා වලට වඩා කිරි කර්මාන්තේ අන්න හොඳ අත තියන්න පැත්තක්. වඩා අවුලක් තියෙන දේශීය වැස්සියන්ගේ කිරි නිෂ්පාදනය අඩුයි. ඇයි නාවේ? ඉතින් ඇත්තමම කියන්නේ දේශීය වැස්සියන්ගේ කිරි නිෂ්පාදනය අඩුයි ටිකක්. ඒ හින්දා අර විදේශීය ප්‍රභේද එක්ක මුහුම් කරන්න ඕනේ. ඒකනේ ඔය අපි කියන්නේ නවසීලන්තයෙන් ගෙනාව මේ ජර්සි බුල්ස් හරි නැත්තම් ඔය තියෙන විවිධ ආකාර හෝල්ස්ටේන් ෆ්‍රීසියන් හරි ඔය වගේ ප්‍රභේද ගෙනල්ලා ඒ දේශීය වැස්සියන් මුහුම් කරනවා ඒ විදේශීය වස්සන් නෙමෙයි මොකද ගවයන් එක්ක වස්සකෙන් පොඩි කාට නේද හරි ගවයන් එක්ක එතකොට ඇති වෙන පැටවුන්ට අර විදේශීය ජනකයාගේ ලක්ෂණ ලැබෙනවා. එහෙම අර ජීවින් මුහුම් කරලා හදන්න පුළුවන්. ඒ විදිහට ඊට පස්සේ හොඳ කිරි නිෂ්පාදනයක් කරන්න පුළුවන්. ඔන්න අත තියෙනවා නම් පැති. හරි මෙඩිසින් යනවට වඩා ලොකු වැඩ කරනවා නම් මම කියන්නේ මෙඩිසින් යන්න එපා කියලා මේ මෙඩිසින් ඩිමෝටිවේට් කරනවා නෙමෙයි යන්න ඉන්න කට්ටිය යන්න
එතනින් තව කොටසක් ඔයාලා යන්න වෙටනරි සයන්ස් වලට. ගිහිල්ලා අර අපේ කිරි ගවයාට බෙහෙත් දෙන්න ඔයාලා ලෑස්ති වෙන්න. එකට එහෙම බැඳිච්ච කර්මාන්තනේ මේවා. එක්කෙනෙක් කිරි කර්මාන්තේ පටන් ගන්නවා. තව එක්කෙනෙක් පශු වෛද්‍යවරයෙක් වෙනවා. අන්න දැන් බිස්නස් දෙක එකට යන්නේ. යාළුවා පශු වෛද්‍යවරයා, ඔයා කිරි ගවයා. ඒකට ඔයාගේ කිරි ගවයන් ටිකට බෙහෙත් ගන්නවා යාළුවාගෙන්. එහෙම තව යාළුවෙක් කඩයක් දා ගන්නවා. ඌ කිරි විකුණනවා. හරි එහෙම. ඔක එහෙම තමයි රටක් නැගී සිටින්න ඕනේ. හරි. අපි